hello කට්ටිය ඉතින් ඔන්න Anker brand එකේ Soundcore earbud set එකක් ගෙනත් තියෙනවා ඔයාලට. ඉතින් මෙන්න මේ earbud set එක තමයි අද ඔයාලට unbox කරන්න අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු මොකක්ද මේකේ තියෙන features ඒ හැමදේම මේ වීඩියෝ එකෙන්. MDS Tech Hub. හරි ඉතින් මේක ඔයාලට මෙන්න මෙතනින් හෝ මෙතනින් ඔයාලට අන්බොක්ස් කරගන්න පුළුවන්. මම උඩ පැත්තෙන් මෙන්න මේ විදිහට මේකේ තියෙන ස්ටික් එක අයින් කරගන්නවා. ඉතින් මේක සීල් පැකේජින් නෙවෙයි නම් තියෙන්නේ ඔයාලා බලලා ගන්න. මොකද මේ ස්ටික් එකේ පොඩි හරි ඩැමේජ් එකක් තියෙනවා කියන්නේ මේක සීල් පැක් එක ඕපන් කරලා තියෙනවා. ඉතින් මේකෙත් ගහලා තියෙනවා I am not a plastic කියලා. I am not plastic කියලා. ඉතින් මේක වෙන මොකක් හරි මැටීරියල් එකකින් තමයි පරිසර හිතකාමී මැටීරියල් එකකින් තමයි හදලා තියෙන්නේ. හරි ඉතින් මෙතනින් අපි උඩින් ඕපන් කරගමු. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඕපන් කරගන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට ට්‍රේ එකක තියෙනවා අයිටම්ස් ටිකක්. ඊළඟට paper works තියෙනවා. box එකේ නම් ඔච්චරයි තියෙන්නේ. ඒකත් පැත්තකින් තියාගමු. ඉතින් paper works වල quick start guide එකක් තියෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට ඉතින් මේ paper works බලන්නේ නැහැ නේ. අපි මේක පැත්තකින් තියාගමු දැනට. මේ ට්‍රේ එක ගත්තොත් එහෙම ට්‍රේ එකත් කාඩ්බෝඩ් වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකත් පරිසරයට හිතකාමී විදිහට තමයි හදලා තියෙන්නේ. ඔයාලා දැකලා ඇති ගොඩක් ප්‍රොඩක්ට් වල තියෙන්නේ මේක ප්ලාස්ටික් විදිහට තමයි තියෙන්නේ. හැබැයි මේක ඔයාලට කාඩ්බෝඩ් වලින් බලා ගන්න පුළුවන් මේ කොටසත්. ඉතින් මේක ගත්තම ඔයාලට ඉස්සලාම තියෙනවා මෙන්න මේ විදිහ ear tips ටික small medium medium ටික මේකේ include වෙනවා. ඒ වගේම small එකයි large එකයි මේ විදිහ ජෝඩුවක් මේකේ බලා ගන්න පුළුවන් set එකක්. හරි මේකක් පැත්තකින් තියාගමු. ඊළඟට මෙතන type C cable එක තියෙනවා. ඒකෙත් Soundcore කියලා brand කරලා තියෙනවා මෙතන. මෙතන Soundcore කියලා brand කරලා තියෙනවා cable එකේම. ඊළඟට තමයි main device එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක ගත්තට පස්සේ මේකේ ඔයාලට වෙනදට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ඉටි කොලයකින් තමයි මේක ආවරණය කරලා තියෙන්නේ. ඉතින් මේකත් ඉතාලම හොඳ විදිහට පේපර් එකකින් තමයි හදලා තියෙන්නේ. මේකේ මොකක් හරි ගහලා තියෙනවා PAP 22 කියලා. ඉතින් මොකක්ද කියන්න මම හරියටම දන්නේ නැහැ. මේකේ PAP 21 කියලා ගහලා තියෙනවා. මොකක් හරි මොඩල් නම්බර් එකක්ද දන්නෙත් නැහැ. හරි ඉතින් ඔය ටික අපි ඔය විදිහට අයින් කරාට පස්සේ මෙන්න මේ විදිහට අපේ earbuds දෙක බලා ගන්න පුළුවන් මෙන්න මේ charging case එකත් එක්ක. ඉතින් මේක මුලින්ම අතර ගත්තට පස්සේ ඔයාලට ඉස්සරහා මෙන්න මේ විදිහට Soundcore logo එක ගහලා තියෙනවා. ඊළඟට මේක මේ විදිහට open කරගන්න පුළුවන්. ඊළඟට earbuds දෙක තියෙනවානේ. earbuds දෙක ඔයාලට එළියට අරගෙන මුලින්ම ඔයාලා මෙන්න මේ please remove before use කියන එක මේ පොඩි කඩදාසි කැලි දෙක අයින් කරගන්න. ඊට පස්සේ ආයෙත් මේකට place කරගන්න. ඉතින් මම මේ දෙක අයින් කරගන්නවා. හරි ඊළඟට ඔයාලට පේන ඇති මෙතන light එකක් පත් වෙනවා ලස්සනට. ඊළඟට මේකේ charging case එක පිටිපස්සට ගියාට පස්සේ ඔයාලට type C port එකක් බලා ගන්න පුළුවන් වෙනවා charging වලට. ඊළඟට ඔයාලට මේකේ යට පැත්තේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ ෆෝන් එකට ස්ටෑන්ඩ් එකක් විදිහට පාවිච්චි කරන්න මෙන්න මේ විදිහට පොඩි ඕපන් කරන්න පෝට් එකක් තියෙනවා. ඉතින් මේක මේ විදිහට ෆෝන් එක තියා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ෆෝන් ස්ටෑන්ඩ් එකක් විදිහට මේ earbuds වල cover එක පාවිච්චි කරන්න පුළුවන්. charging case එක පාවිච්චි කරන්න පුළුවන්.
හරි. ඉතින් ওই දේවල් වලට පස්සේ අපි earbuds දෙකට යමු. දැන් මෙන්න මේ විදිහට මේකේ මෙතනත් left right කියන එක පොඩි රවුන්ඩ් එකක් ඇතුලේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඉයර්ෆෝන් එකෙත් ඒ කියන්නේ ඉයර්බඩ් එකෙත් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් left right එක පෙන්නලා තියෙනවා. හරි. ඉතින් මේකේ මැග්නට් එක ගැන කතා කරොත් එහෙම ඔයාලා සාමාන්‍යයෙන් පාවිච්චි කරලා ඇතිනේ තවත් බ්‍රෑන්ඩ් වල earbuds. ඉතින් ඒවට වඩා ගොඩක් හොඳ powerful මැග්නට් එකක් තියෙනවා. ඒක නිසා අර ඇතුළට දාලා ඉවරලා අර ඔයාලට මම කලින් වීඩියෝ වලදී M10 එකේ එහෙමත් පෙන්නලා තියෙනවා. මේක දාලා ඉවරලා පොඩ්ඩක් හොල්ලන්න ඕනි. මේක charge වෙන්න නම්. ඉතින් මේක එහෙම කරන්න දෙයක් නැහැ. මේක දාපු ගමන් ටක් ගන්නකොට ඇදලා ගන්නවා. ගොඩක් හොඳ පවර්ෆුල් මැග්නට් එකක් මේකේ පාවිච්චිලා තියෙනවා. ඉතින් මේක ප්ලාස්ටික් වලින් තමයි සම්පූර්ණයෙන්ම බිල්ඩ් කරලා තියෙන්නේ. ඉතින් මැට් ෆිනිෂ් එකක් තමයි තියෙන්නේ. මේ ලෝගෝ එක විතරක් පොඩි ග්ලොස් ගතියක් තියෙනවා. හරි. ඉතින් මේකේ විස්තර දැන් ඔයාලට අපි මේකේ ෆීචර්ස් ගැන කතා කරන්න ගියොත් එහෙනම් මේකේ බොක්ස් එකේම ගහලා තියෙනවා automatic noise cancellation option එකක් තියෙනවා කියලා. ඒ වගේම powerful sound with 10mm drivers කියලා තියෙනවා. ඉතින් මේකේ earphone එක ඇතුලේ තියෙන ස්පීකර් එකේ size එක 10mm කියලා තමයි මේකේ සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි මේ එක බඩයක් හෝ දෙකම පාවිච්චි කරලා ඔයාලට පැය 10ක් එක දිගට ප්ලේ ටයිම් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ සම්පූර්ණ charging case එකත් එක්ක ඔයාලට පැය 45ක් වෙනකන් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට බලා ගන්න පුළුවන් crystal clear calls with 4 mic AI mics with කියලා තමයි මේකේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ මේකේ mic 4ක් include වෙනවා. mic දෙකක් නෙවෙයි සාමාන්‍යයෙන් ඕනම එකක සමහර විට එක mic එකක් හෝ mic දෙකක් තමයි මේ එකක එන්නේ. එක mic එකක් හෝ නැත්නම් මේ දෙකේ එකතුව ගත්තාම mic දෙකයි එන්නේ. normally earbuds දෙකකට. හැබැයි මේකේ එකකට mic දෙක ගානේ mic 4ක් ඔයාලට include වෙනවා. ගොඩක් හොඳ quality noise cancellation එකක් ගන්න. හරි. ඊළඟට තමයි ඔයාලට දෙයක් කියන්න ඕනි. දැන් මේකේ R50i සහ NC කියලා අගට එන මොඩල් එකේ වෙනස මොකක්ද කියලා කිව්වොත් එහෙම මෙන්න මේ NC කියලා තියෙන්නේ mic 4ක් තියෙන ඒ වගේ. NC කියලා නැත්තම් mic දෙකයි තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් මේ mic ප්‍රමාණය වැඩි වෙන්න ඔයාලගේ ඔයාලා කෝල් එකක් ගත්තම එහා පැත්තේ ඉන්න කෙනාට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අර වටේ පිටේ ශබ්ද නැතුව හොඳට සවුන්ඩ් එක ඇහෙනවා. මේ විදිහ active noise cancellation තියෙන නිසා. ඊළඟට ඔයාලට මෙන්න මේ paperworks ගත්තට පස්සේ paperwork එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ user guide එකට QR වගේක් දීලා තියෙනවා. ඊළඟට tips පාවිච්චි කරන විදිහ මේකේ පෙන්නලා තියෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට මේක Bluetooth on කරලා ඒක sound අඩු වැඩි කරගන්න ඒ දේවල් connect කරගන්න ඒවා හැමදේම මේකේ සඳහන් වෙනවා. හරි. ඉතින් මේකේ Anchor app එක පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක ඔයාලට මම වෙනම වීඩියෝ එකකින් අරන් එන්න. කොහොම වුණත් ඔයාලට try කරලා බලන්න පුළුවන්. මේකේ Anchor app එකක් තියෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන් සමහර ඒ වගේ. ඉතින් මේක අපි මෙන්න මේ විදිහට කන් දෙකට ගහගත්තට පස්සේ වටේ පිටේ මොකුත්ම මට අර එළියෙන් එන සවුන්ඩ් මොකුත් ඇහෙන්නේ නැහැ. ගොඩක් හොඳ විදිහට මේකේ මටත් පිටත ශබ්ද ටික කැන්සල් වෙලා තමයි ඇහෙන්නේ. හරි. ඉතින් ගොඩක් හොඳ විදිහට මේක කනටත් ෆිට වෙනවා. ඒ වගේම තමයි මේකේ ලයිට් නම් පත්තු වෙන්නේ නැහැ. ඒක අර ගොඩක්
වදයක් වෙනවා මේ විදිය මේ ඊය බඩ් එකේ ලයිට් පත්තු වෙන්න ගත්තම නිල් පාට පත්තු වෙනවා රතු පාට පත්තු වෙනවා. දැන් මේක නම් එහෙම මොකුත් පත්තු වෙන්නේ නැහැ. ඒක ගොඩක් හොඳ දෙයක් මට නම්. ඉතින් ඕවා තමයි මේකේ තියෙන විස්තර. ඉතින් මේක මම black color එකෙන් තමයි අරන් තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක white color එක සහ white light blue වගේ color එකකින් ඔයාලට මේක purchase කරන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති color එකක් ඔයාලට අරගන්න හැකියාව තියෙනවා. ඉතින් මම ඔයාලට මේකේ buy කරන්නේ කොහෙන්ද මේ විස්තර ඔයාලට description එකේ දාන්න. ඉතින් අද ඉඳන් ඔයාලට පුළුවන් මගේ වීඩියෝ බලලා ගද්දි ඔයාලට පුළුවන් අපි verify කරන places වලින් ඔයාලට product ගන්න පුළුවන්. එතකොට එතනදි තියෙන වාසිය තමයි ඒ වීඩියෝ එකේ verify mark එක තියෙනවා නම් ඒ seller verify කරලා තියෙනවා නම් අපි විසින් එතකොට පුළුවන් ඔයාලට මේ වීඩියෝ එකේ පෙන්නන product එක තමයි ඔයාලට අතට online buy කරොත් එහෙම ලැබෙන්නේ කියන එක verify කරගන්න. මොකද මේක මේ හැමෝටම දැන් ඔයාලා දැකලා තිනේ ගොඩක් අය රිවිව් කරනවා. දැන් මමත් රිවිව් ඔයාලට අරන් එනවා. ඉතින් මම රිවිව් කරාදී මට රිවිව් කරන්න කියලා දෙන ප්‍රොඩක්ට් එක මම රිවිව් කරාට පස්සේ ඔයාලා ඕඩර් කරොත් එහෙම ඔයාලට ලැබෙන්නේ මොකද්ද කියන එක හරියටම අපි දන්නෙත් නැහැ. ඉතින් වැරදිලාවත් එහෙම හරියකට හම්බුනේ නැත්තම් මම ඔයාලට අරන් එන රිවිව්ස් වල ගැටලුවක් එතකොට ඔයාලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි ඉස්සරහට verify mark එකත් එක්ක තියෙනවා නම් ඒ products ඔයාලට buy කරන්න පුළුවන් 100%ක් ඒ product එකම තමයි එන්නේ කියන එක මගේ පැත්තෙමුත් ඔයාලට warranty එකක් දෙනවා. ඉතින් වැරදිලා හරි ඒ product එක ආවේ නැත්නම් මම ඔයාලට අපේ page එකට message එකක් දාන්න. එතනින් ඔයාලට අපේ අය සෙලව සම්බන්ධ කරලා ඔයාලට ඒක හරි product එකටම මාරු කරලා දෙන එක අපේ පැත්තෙන් අපි වගකීම ගන්නවා ඒ verify mark එකත් එක්ක තියෙන videos වලදී. ඉතින් ඔයාලට දැන් videos වලදී verify mark එක බලා ගන්න පුළුවන් වෙයි. අපි ඒක ඔයාලට video එකේ thumbnail එකේ mention කරලා තියෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් අනිවාර්යෙන් දැන් ඔයාලට මේ video එකේ ඉඳන් ඔයාලට products ගද්දි ඔයාලට verify mark එක තියෙන product එකක් නම් අපි description එකේ පෙන්නලා තියෙන seller ගෙන් ගද්දි ඔයාලට කිසිම බයක් එකක් නැතුව ගන්න හැකියාව තියෙනවා. මොකද වීඩියෝ එකේ පෙන්නන ප්‍රොඩක්ට් එක තමයි ඔයාලට ඩිලිවර් වෙන්නේ කියන එක අපි වග කියනවා. ඉතින් දැන් මේ ප්‍රොඩක්ට් එක ගත්තත් මේකෙත් ෆේක් ඒවා තියෙනවා. දැන් අපි බලමු මේකේ ස්ට්‍රෙච් කරන්න කොටසක් තියෙනවා. අපි මේක ස්කෑන් කරලා බලමු මොකද්ද වෙන්නේ කියන එක ගැන. හරි ඉතින් මම පොඩි කෑල්ලක් ගත්තා මේක සූරන්න. මේකේ තියෙනවා ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට සූරන්න කොටසක්. ඉතින් මේක අපි සූරලා බලමු මේක ඇත්තටම ඔරිජිනල්ද නැද්ද කියන එක ඉස්සෙල්ලාම. ඉතින් මේක මේ අර නියපොත්තෙන් සූරන්න යන්න එපා. ඒවා හොඳ නෑ. ඇත්තටම මේකේ තියෙන්නේ ඊයන් තට්ටුවක් තමයි තියෙන්නේ. ඒක නිසා මේවා නියපොත්තෙන් සූරන්න යන්න එපා. ඔයාලා ෆෝන් කාඩ් එකක් උනත් වෙන මොකක් හරි පාවිච්චි කරලා සූරන්න අනිවාර්යෙන්ම. මොකද මේවා ඊයන් ශරීරයට අහිත කරයි. හරි ඉතින් මේකේ තියෙනවා QR එකක්. ඉතින් මේ QR එක අපි ස්කෑන් කරලා බලමු. ඊළඟට QR එකට එහා පැත්තෙන් චූටි ඉලක්කම් සෙට් එකක් තියෙනවා. මේ පේනවා ඇති. චූටි ඉලක්කම් සෙට් එකක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම QR එක ස්කෑන් කරලා බලමු. ඉතින් මම QR ස්කෑනර් එක ගත්තා. ඉතින් ඔයාලා මේක Wi-Fi කනෙක්ට් කරගන්න Wi-Fi හෝ mobile data කනෙක්ට් කරගෙන ඉන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට QR එක ස්කෑන් කරගන්න පුළුවන්.
හරි. QR එකෙන් යන්නේ anchor.com/ මෙන්න මේ පේනවා ඇති. හරි. ඉතින් anchor.com එකට තමයි යන්නේ. ඉතින් මේක ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක් නම් අනිවාර්යෙන් anchor.com කියන හරි වෙබ්සයිට් එකට යන්න ඕනේ. මොකද fake ප්‍රොඩක්ට් එකක් නම් ගොඩක් වෙලාවට anchor.io ඔය වගේ මොකක් හරි වෙන fake වෙබ්සයිට් එකකට තමයි යන්නේ. ඉතින් මේක නම් වෙබ්සයිට් එකට යනවා අපි බලමු මේක anchor.com/verify කියන වෙබ්සයිට් එකට තමයි මේක යන්නේ URL එක. Wi-Fi speed එක නම් මදි. හරි. ඉතින් මේ විදිහට ලෝඩ් වෙනවා. ගොඩක් ස්ලෝ පොඩ්ඩක් කනෙක්ෂන් එක නම්. හරි. ඉතින් හරි මෙන්න මේ විදිහට සයිට් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් හරි ඉතින් පොඩි වෙලාවක් දෙන්න ඉතින් සයිට් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් හරි ඉතින් සයිට් එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට කෝඩ් එක මේකේ ඔයාලට ඉලක්කම් පෙන්ලා තිබෙටි ටික ටයිප් කරන්න තැනක් තියෙනවා. ඉතින් ඒ ටික ටයිප් කරගම් බලන්න. හරි මේකේ තියෙන්නේ 21යි 40යි 67යි 41යි 66යි 44යි 84යි 59. හරි ඉතින් මම මේක ටයිප් කරගත්තා. මෙන්න මේ විදිහේ කෝඩ් එකක් තිබ්බා. ඒකේ ඉලක්කම් 16ක් තමයි තිබ්බේ. ඉතින් මේකේ 16 හෝ 20ක එකක් තමයි තියෙනවා කියලා තියෙන්නේ. ඉතින් මම මේක ටයිප් කරගත්තා. ඊට පස්සේ සබ්මිට් කරගන්නවා. මේ විදිහට සබ්මිට් කරගන්නවා. හරි ඉතින් පොප් අප් වෙලා තියෙනවා ඊළඟ පර්චේස් එකේ ඉඳන් 112ක් ඕෆ් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒක අපිට අවශ්‍ය වෙන්නේ හරි ඉතින් මේකේ කෝඩ් එක ආයෙත් මේක ටයිප් කරගෙන බලමු 21යි 40යි 67යි 41යි 66යි 44යි 84යි 59 කියලා තමයි තියෙන්නේ. මේකේ පිළිවෙල කොහොමද දන්නේ නැහැ. හරි ඉතින් පේනවා ඇති මෙන්න මේ විදිහට ඔයාලා මෙන්න මේ උඩ තියෙන URL එක බලන්න හරියට anchor.com/verify කියන URL එකෙන් තමයි ගිහිලා තියෙන්නේ. ඉතින් this is a genuine Anchor product. This code has been verified before following date කියලා තියෙනවා. ඉතින් මේ මම 12/27 ඔව් 12/27 අදනේ. ඉතින් මම ඉස්සෙල්ලා වෙරිෆයි කරපු එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක වෙරිෆයි වෙලා තියෙනවා කලිමුත්. ඒක මම හිතන්නේ network slow හින්දා load වෙලා නැහැ. කොහොම හරි දැන් ඔන්න ඔයාලට මම ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න බලන්නම් මේකේ. හරි. ඉතින් මම මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තා. මේක ඔයාලට මම දාන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි චෙක් කරගන්නේ. ඉතින් මේක ඔරිජිනල් Anchor ප්‍රොඩක්ට් එකක්. ඉතින් මම සාමාන්‍යයෙන් පර්චේස් කරද්දි මම 100%ක් ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක්
දෙන තැනකින් තමයි පර්චේස් කරන්නේ. ඒ වුණාට ඔයාලා ගද්දී අනිවාර්යෙන් මේක හොඳට චෙක් කරලා ගන්න අනිවාර්යෙන්ම ගද්දී. හරි. ඉතින් ඔන්න ඔය ටික තමයි ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක හදන රට මොකක්ද ඇහුවොත් අනිවාර්යෙන්ම මේ චයිනීස් ප්‍රොඩක්ට් එකක් තමයි. හැබැයි ඔයාලට චයිනීස් ප්‍රොඩක්ට් වල ක්වොලිටි එක හොඳට මේන්ටේන් කරන කම්පැනිස් තියෙනවා මේ වගේ ඇන්කර් වගේ බ්‍රෑන්ඩ්ස් වල. ඉතින් මේ ප්‍රොඩක්ට් වල ඔයාලට ක්වොලිටි එකේ ඉෂුව එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ගොඩක් හොඳ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් එක්ක ඔයාලට ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ඇන්කර් බ්‍රෑන්ඩ් එකේ ගොඩක් ප්‍රොඩක්ට් අවුලක් වෙන්නේ නැහැ. මම පාවිච්චි කරපේවා නම් ගොඩක්ම හොඳ එක්ස්පීරියන්ස් එකක් දෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් චයිනීස් කියලා අර සමහර අය ගොඩක් අය කියන නමටම ඒ කියන්නේ ඒක චයිනීස්ද කියලා. ඉතින් ඒ වගේ හැල්ලු කරන්න දෙයක් නැහැ. මොකද චයිනීස් බඩු හැමදේම අවුලක් නැහැ. මොකද Apple එක පවා ප්‍රොඩක්ට් එක මැනුෆැක්චර් කරන්නේ චයිනීස් වල, ඇසෙම්බල් කරන්නේ ඔක්කොම කරන්නේ චයිනීස් වල. ඉතින් ඒක නිසා මේ තියෙන්නේ තවත් හොඳ චයිනීස් ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේක එක්ස්පීරියන්ස් කරලා බලන්න. ඉතින් ඇන්කර් බ්‍රෑන්ඩ් එකේ Soundcore කියන ඔයාලට earbuds දෙක මේ තමයි අද ඔයාලට අරන් ආවේ. එහෙනම් තවත් මේ වගේ earbuds දෙකක් අරගෙන එන්නම්. මොකද මේකේ R50i එක මම ඔයාලට වෙනම අරන් එන්නම්. ඒකේ වෙනස්කම් මොනවද කියන එක දෙකම ළඟ තියාගෙන මම ඊට පස්සේ ඔයාලට කම්පෙයාර් කරලා පෙන්නන්නම්. මොකද මේකේ මයික් 4යි ඒකේ මයික් 2යි කියන එක තමයි පිටට පේන ලොකුම වෙනස්කම. ඊට පස්සේ තියෙන වෙනස්කම් මොනවද කියන එක මම ඔයාලට වීඩියෝ එකකින් වෙනම අරන් එන්නම්. එහෙනම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඒ වගේම TikTok එක follow කරලා තියාගන්න. FB එක like කරලා follow කරලා තියාගන්න. ඉතින් FB එකෙත් වීඩියෝ එක upload වෙනවා. ඔයාලට පුළුවන් බලා ගන්න. එතන ඔයාලට page එකේ ඕන දෙයක් comment කරන්න පුළුවන්. ඒ වගේම හදිසියෙ මොනවා හරි දැනගන්න අවශ්‍ය වෙලා තියෙනවා නම් ටක් ගන්නකොට page එකට ගිහිල්ලා message එකක් දාන්න. ඒ වගේම YouTube එකේ ඔයාලා comment කරන හැම එකකටම අපි reply කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකක් අරන් එනකන් අදට සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.